කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට අදාළව සමාජයේ කතාබහට ලක් වූ සිද්ධිය මීට වසර දෙකකට පෙර සිදු වූවක් වන අතර ඊට සම්බන්ධ ගුරුවරියන් දෙදෙනාද මේ වන විට පාසලෙන් මාරු වී ගොස් ඇතැයි අනාවරණය වේ. එක් ගුරුවරියක් මාරු වී ගොස් ඇත්තේ මීට මාස 6කට පමණ පෙරය. අනෙක් ගුරුවරිය මීට මාසයකට පමණ පෙර මාරු වී ගොස් තිබේ. සිද්ධියට සම්බන්ධ අනෙක් දෙදෙනාගෙන් එක් අයෙක් පාසලේ මවක් වන අතර අනෙක් තැනැත්තිය පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකින් පුහුණුවක් සඳහා පාසලට පැමිණි අයෙකි. මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන ශිෂ්‍ය නායකයා උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ ඉකුත් 2024 දී වන අතර ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස පත්කර ඇත්තේ විභාගයෙන් පසුව වසරක කාලයක් සඳහාය. සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන අනාවරණය වී ඇත්තේ ඉකුත් 11 වෙනිදාය. එදිනම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති පාසල් පරිපාලනය 16 වෙනිදා එම සිසුවා ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරින් ඉවත් කර තිබේ. පසුව සිද්ධියට අදාළ වාර්තාවක් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයටද ලබා දී ඇත. මෙම සිසුවා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වී තිබෙන අතර සිද්ධිය ප්‍රචාරය වීමත් සමග එම ආයතනයෙන්ද සිසුවා ඉවත් කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පැවසීය. අගමැතිනි ආචාර්ය හරිනී අමරසූරිය මෙම පාසලේ උත්සවයක ප්‍රධාන ආරාධිත ලෙස පසුගිය සිකුරාදා 23 වෙනිදා පැමිණ ඇති අතර සිද්ධියට අදාළ ප්‍රචාරය සමාජ මාධ්‍ය ඔස්සේ ආරම්භ කර ඇත්තේද එදිනය. වීඩියෝ දර්ශන අනාවරණය වූ දින සිට ඒ දක්වා සමාජ මාධ්‍යයෙන් කිසිදු ප්‍රචාරණයක් සිදු වී නොමැති බව එම පාසලේ ප්‍රකාශකයෙක් පැවසීය.